මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ චිකන් ෆ්‍රයි එකක් කරන හැටි තෙල් පොඩ්ඩක් දාලා. දැන් ඩීප් ෆ්‍රයි එකක් කරොත් එහෙම හෙල්ත් එකටත් හොඳ නැති හින්දා මේ පොඩි තෙල් පොඩක් දාලා මේ ෆ්‍රයි කරන හැටි තමයි මේකේ තියෙන්නේ. මේකට ලොකු ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගාලික් කියන්නේ සුදු ලුණු ඊට පස්සේ 3-5 ගම්මිරිස් කුඩු ඒ ටික දාලා මේ චිකන් එක මැරිනේට් කරලා විනාඩි 15ක් 20ක්වත් තියන්න වෙනවා. තියලා ඉවරලා ඊට පස්සේ මේ කරපිංචා දාන්න. ඒතකොට සුවඳයි. ඊට පස්සේ මේක හොඳට මැරිනේට් කරලා ඉවරලා ඊට පස්සේ මේ හොඳට කලවම් කරලා විනාඩි 15ක් 20ක් විතර තියන්න. තියලා ඉවරලා මේ කරපිංචාත් දාලා ඒවත් එක්කම මේව කරන්න. මේක මේ අන්තිමට මම කියන්නම් ඇයි කරපිංචා දැම්මේ කියලා. මේ හොඳට තියලා මේ විනාඩි 20ක් විතර තියලා ඊට පස්සේ මේ ෆෑන් එකක් තියලා තෙල් ටිකක් දාලා මේ වගේ තෙල් හැඳි දෙකක් විතර වගේ දාන්න. වැඩි දාන්න එපා. පොඩ්ඩක් හොඳට තෙල් එක රත් වෙන්න තියන්න. නැත්තම් උක අල්ලනවනේ. ඊට පස්සේ චිකන් ටික දාලා මෙන්න මේ වගේ දාලා තියන්න. මේ වැඩි ගින්දර දාන්න එපා. සාමාන්‍ය ගානට දාලා තියන්න. ඔක හොඳට ෆ්‍රයි වෙනවා හොම්බ. ඊට පස්සේ මේ හොඳට ෆ්‍රයි වුණාට පස්සේ මේ ආයේ කරපිංචා තියෙනවා නම් ඔයාලට දැන් අපිට නම් තියෙනවා වැඩිපුර ඒ නිසා අපි දාලා මේ දැන් මෙන්න මේ විදිහට ලුණු මේ සුදු ලුණුයි උඩින් ඉහළ ඉවරලා මේ හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න. සාමාන්‍ය ගින්දරේ වැඩි ගින්දරේ නෙමෙයි සාමාන්‍ය ගින්දරේ. ඒක හොඳට මේ ෆ්‍රයි වෙනවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත අරගෙන අනිත් පැත්ත හැරවුවම මේ අනිත් පැත්තත් ෆ්‍රයි වෙනවා. ඊට අමතරව මේකට මේ සුදු ලුණු ලුණු ඊළඟට කරපිංචා දැම්මේ. දැන් මේක හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අර ඒවත් ෆ්‍රයි වෙලා හොඳ සුවඳකුත් එනවා. හොඳ රසයකුත් එනවා. ඊට අමතරව ඔයාට අර ඉතුරු වෙලා තියෙන ඒ ටික දාලා බත් එකට අනාගත්තා මාරම රසයි. මේ සුදු ලුණු ඒක මාරම රසයි. මම ඒක මේ කාලා බැලුවා. ඒ චිකන් නැතත් ඒකත් එක්කත් බත් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා මේ like එකක් දාන්න පුළුවන් නම් share කරන්න. බොහොම ස්තුතියි.